කොන්ක්‍රීට් වනාන්තරයක් තුළ නාගරිකයන්ගේ සහ සංචාරකයන්ගේ සිත් ඇදගන්නා ආකර්ශනීය පරිසර උද්‍යාන වූ දියත, දියසරු, බෙල්ලන්විල, ගොතුටුව තෙත්බිම් උද්‍යාන පිළිබඳව කතාබහක් ගොඩනැගෙන සෑම තැනකදීම නිරන්තරයෙන් නැසෙන ආයතනික නාමය ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවයි. එනම් මානව ශිෂ්ටාචාරයේ තිඹිරිගේ ලෙස සැලකෙන මෙම තෙත්බිම් ආරක්ෂා කර ගැනීමේ කටයුතු කෙරෙහි කැපවී කටයුතු කරන ආයතනය අප සංස්ථාවයි. තෙත්බිම් පරිසර පද්ධතිය සම්බන්ධයෙන් සංස්ථාව එසේ කැපී පෙනෙන සේවය ඉටු කරන්නේ තෙත්බිම් කළමනාකරණාංශයේ සේවක ප්‍රජාවගේ අසීමිත කැපවීම හේතුවෙනි. එසේ කැපවීමෙන් යුතු සේවක පිරිසක් නිර්මාණය කිරීම සිදුවන්නේ හොඳ නායකත්වයක මඟ පෙන්වීම යටතේය. එම මඟ පෙන්වීම ලබා දුන් එකී දැවැන්ත චරිතය තෙත්බිම් කළමනාකරණ අංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයාය. ඔහු නමින් ආචාර්ය NS විජේරත්නයන්ය. සංස්ථාවේ කොයිකා අතරත් ඔහු ප්‍රසිද්ධව ඇත්තේ ඩොක්ටර් ලෙසය. අපි මේ ලෝකේ දන්නවා මේ ලෝකේ හැමතැනදීම පාලනය වෙන්නේ ගෝල වශයෙන්. අපි දන්න පෙළක් ගෝලවල තියෙනවා. අපි දැන් බලමු මොනවද අපිට තියෙන ගෝල කියලා. විශේෂයෙන්ම ලෝකේ තියෙන ගෝල හතරක්. පළවෙනි ගෝලය තමයි ජල ගෝලය. ශිලා ගෝලය. ඒ කියන්නේ මේ පස් ජලය ඊට පස්සේ වායු ගෝලය. මේ ගෝල තුන එකට එකතු වෙලා හැදෙන තැන තමයි අපි දන්නවා ඒක එකතු වෙච්ච එකේ තමයි ජීව ගෝලය රැඳිලා තියෙන්නේ. ඉතින් මේ ජීව ගෝලය පටන් ගන්නමේ ඉඳලාම අපි දකිනවා මේ වායු ගෝලය, ජල ගෝලය, ඒ වගේම මේ ශිලා ගෝලය එකතු වෙන තැනකින් තමයි මේ හැම ජීවියෙක්ම පටන් ගැනීම කරන්නේ. 1965 වර්ෂයේ මෙවැනිම සීතල උඳුවප් මාසයක 21 වෙනිදා දිනක සුපුරච්චි කංකානම්ලාගේ නිමල ශාන්ත විජේරත්න මහතා උපත ලැබීය. කොළඹ අනද විදුහල් මාතාවගේ ආඩම්බරකාර පුත්‍රයෙකු වූ ආචාර්ය විජේරත්නයන් සිය ප්‍රථම උපාධිය සහ ජල තාක්ෂණික ව්‍යුහයන් සහ ජල විදුලි බලාගාර ඉදිකිරීම පිළිබඳ විද්‍යාපති උපාධිය මොස්කව්හි පිහිටි Moscow Institute of Hydrotechnical Engineering and Land Reclamation ආයතනයෙන් හැදෑරීය. වර්ෂ 1993 මාර්තු මස 22 වන දින අභ්‍යාසලාභී ඉංජිනේරුවරයෙකු ලෙස මැදවච්චිය වෙළඳපොළ වැඩබිමට ග්‍රාමීය පදනම මත එක්විමින් ඉංජිනේරුවරයෙකු ලෙස ඔහු සිය වෘත්තීය ජීවිතය ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේදී ආරම්භ කළේය. එම වසරේදීම සැප්තැම්බර් මාසයේ සිවිල් ඉංජිනේරුවරයෙකු ලෙස ස්ථීරපත්වීම් ලැබූ එතුමා 1996 වර්ෂයේදී සිවිල් ඉංජිනේරු පළවෙනි ශ්‍රේණියට උසස් වීම ලැබුවේය. 1997 සිට 2001 දක්වා කාලය තුල සිය අධ්‍යාපනයේ හිණි පෙත්තටම යමින් ජල තාක්ෂණික ඉදිකිරීම පිළිබඳව සිය ආචාර්ය උපාධිය මොස්කව්හි පිහිටි Moscow State University of Environmental Engineering ආයතනයෙන් අවසන් කළේය. 2002 වසරේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයෙකු වශයෙන්ද 2008 වර්ෂයේ වරලත් ඉංජිනේරුවරයෙකු වශයෙන්ද එම වර්ෂයේම ජූලි මාසයේ ප්‍රධාන ඉංජිනේරුවරයෙකු වශයෙන්ද උසස් වීම් ලැබීය. 2010 වර්ෂයේ අප සංස්ථාවේ සුවිශේෂී අංශයක් වූ ජලාපවාහන හා ගොඩකිරීම් අංශයේ සහකාර සාමාන්‍ය අධිකාරීවරයා වශයෙන් ලද පත්වීම එතුමාගේ වෘත්තීය දිවියේ එක් සුවිශේෂී සන්ධිස්ථානයකි. 2011 වසරේ විශේෂ ව්‍යාපෘති අංශයේද සේවය කරමින් සංස්ථාව වෙනුවෙන් කැපවී කටයුතු කළ විජේරත්න මහතා 2013 දෙසැම්බර් 13 වන දින නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා වශයෙන් තෙත්බිම් කළමනාකරණ අංශය ආරම්භ කිරීමට පුරෝගාමී විය. එතැන් පටන් මේ දක්වා කාල පරාසය එම අංශය ඔස්සේ නාගරික තෙත්බිම් පරිසර පද්ධතිය සුරැකීමට නඩත්තු කිරීමට අදාළ සියලු ව්‍යාපෘති මෙහෙයවමින් කටයුතු කළේය. පාරිසරික ඉංජිනේරු විද්‍යාව පිළිබඳව ඔහුගේ විශේෂඥතාවය පුළුල් කරමින් ඔහු කොළඹ තෙත්බිම් කෙරෙහි ජාතික මට්ටමේ අවධානය යොමු කිරීමේ සහ තිරසාර නාගරික සංවර්ධනය සඳහා ඒවායේ වැදගත් කාර්යභාරය පෙන්වා දීමට පුරෝගාමී වී කටයුතු කළේය. එහිදී
එතුමන්ගේ දූරදර්ශී නායකත්වයේ යටතේ 2016 වසරේ ලෝක බැංකුව ආධාර ඇතිව කොළඹ තෙත්බිම් කළමනාකරන මූලෝපායන සැලැස්ම සකස් කිරීම 2018 වසරේ කළුඔය සහ මුදුන්ඇල තෙත්බිම් කළමනාකරන මූලෝපායන සැලැස්ම සකස් කිරීම බේර ජලයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට පාවෙන තෙත්බිම් සංකල්පය හඳුන්වා දීම පරිසර හිතකාමී ඇල ඉවුරු ආරක්ෂණ පියවර ක්‍රියාත්මක කිරීම අභ්‍යන්තර ඇලමාර්ග ප්‍රවාහන නියම ව්‍යාපෘති ආරම්භ කිරීම සහ කොළඹ තෙත්බිම් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘති ඇතුළු ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවීම සිදුවිය. දියසරු ගොතුටුව තෙත්බිම් උද්‍යාන ආරම්භ කර සංවර්ධනය කිරීමට විජේරත්න මහතාට අවකාශය සැලසිනි. 2019 වසරේදී මීතොටමුල්ල කුණුකන්ද නායාමත් සමග රටේ ඇති වූ කැලිකසල ඉවත දැමීමේ ගැටලුවට තිරසාර විසඳුමක් වශයෙන් කෙරවලපිටිය කසලාංගනය කෙරවලපිටිය වේස් පාක් නමින් ඉදිකිරීමට මූලිකත්වය ගෙන කටයුතු කරන ලද්දේද ආචාර්ය විජේරත්නයන්ගේ නායකත්වයෙනි. ශ්‍රී ලංකාවේ මීතොටමුල්ල විවෘත කසල බැහැර කිරීමේ අංගණය නායෑමෙන් පසුව නාගරික ගණාපද්‍රව්‍ය කසල බැහැර කිරීමේ කටයුතු කඩිනමින් කළමනාකරණය කිරීම පිළිබඳ ඒකාබද්ධ ප්‍රවේශයක් යන විද්‍යාත්මක පර්යේෂණය සඳහා ජනාධිපති සම්මානය ලබා ගැනීම එතුමාගේ ජීවිතයේ සුවිශේෂී කඩඉමක් විය. ලොව පළමු තෙත්බිම් අගනගරය ඇත්තේ ලාංකිකයන් වූ අප සතුවය. ඒ ඉකුත් 2018 වර්ෂයේ පැවති රැම්සා සමුළුවේ 13 වෙනි සැසිවාරයේදී කොළඹ නගරය ලොව පළමු තෙත්බිම් අගනගරය බවට පත්වීමත් සමගය රැම්සා තෙත්බිම් නගර සංකල්පය යටතේ ඒ වසරේදී ලොව නගර 18ක් තෙත්බිම් ලෙස වර්ග කළ අතර ඉන් එකම අගනගරය වූයේ කොළඹ පමණි. ඒ සඳහාද පුරෝගාමී වී කටයුතු කළේ ආචාර්ය විජේරත්නයන්ය. මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ නාගරික තෙත්බිම් සංරක්ෂණය සඳහා එතුමන්ගේ කැපවීම නායකත්වය සහ පරිවර්තනීය දායකත්වයට සාක්ෂියකි. දෙදස් 24 දී පැවැත් වූ අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන එකමුතුවේ ඕස්ට්‍රේලියානු නවසීලන්ත හා ආසියානු පළමු සමුළුව දියසරු උද්‍යාන ආශ්‍රිතව සංවිධානය කළේය. දියසරු උද්‍යානය ලංකාවේ තෙත්බිම් මධ්‍යස්ථානවල කේන්ද්‍රීය තෙත්බිම් මධ්‍යස්ථානය බවට ප්‍රකාශයට පත් කරමින් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සංස්ථාවට එක් කළ මහත් අභිමානයකි. එසේම ඔහුගේ ඒකායන අරමුණු වූයේ කොළඹ තෙත්බිම් නගර සංවර්ධන රාමුවට ඒකාබද්ධ කරමින් ගංවතුර කළමනාකරණය සඳහා ප්‍රාථමික ස්වභාව ධර්ම පදනම් කරගත් විසඳුමක් ලෙස ඒවා භාවිතා කරමින් ඒවායේ සංරක්ෂණය සහතික කිරීම සහ එහි පදිංචිකරුවන්ගේ යහපැවැත්ම වැඩි දියුණු කිරීමයි. ඒ වෙනුවෙන් පවතින ඕනෑම රජයක මැති ඇමතිවරුන් සමග ආයතනයේ කාර්ය මණ්ඩලයද සමග සහයෝගයෙන් කටයුතු කරමින් නිරන්තරයෙන් ගංවතුර පීඩා විඳින කොළඹ නාගරික ජනතාවගේ ගැටලු වෙනුවෙන් තම අංශයෙන් ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දුන් එතුමා විදේශ ආයතන සමගද නිරන්තරයෙන් සම්බන්ධ වෙමින් ආයතනයේ කීර්තිනාමය වර්ධනය කිරීමට අපකැප වූ චරිතයකි. ආත්මාර්ථයම සලසා ගන්නා රාජ්‍ය නිලධාරීන් බහුල කාරුණික රාජ්‍ය නිලධාරීන් විරල යුගයක පරාර්ථයම සලසන නිරන්තරයෙන් සිනාමුසු මුහුණින් කා සමගත් සුහදව කටයුතු කරන විජේරත්නයන් සිය තෙත්බිම් කළමනාකරණ අංශයේ කාහට වුවත් විටක සෙනෙහවන්ත පියෙක් විටක සොහයුරෙක් විටක හෘද ආංගම මිතුරෙක් ලෙස කටයුතු කරන අයුරු එම අංශය වෙත යන අප කාටත් දක්නට ලැබෙන සුලභ දසුනකි. ඒ නිසාම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ රන් නාමය ලොව පුරා බබලවමින් සංස්ථාව වෙනුවෙන් අප කැප වී කටයුතු කළ ආචාර්ය NS විජේරත්නයන්ගේ පරිච්ඡේදය දිනෙක සංස්ථා ඉතිහාසය කියවන්නෙකුට මග හැර යා නොහැකි පරිච්ඡේදයකි. බලන්න ડોක්ටර් මෙන්න මේ කවුළුවෙන් බලන්න කොයි තරම් ලස්සන අහසක්ද මේ මිනිස්සු දූෂණය කරලා විනාශ කරන්න කියලා. ගිහිල්ලා උදේ 10ට මේක සුද්ධ කරමු.
ආපහු අපි යමුකෝ 12ට ඔබතුමාලා ඇවිල්ලා කිය මොන බම්බුවක්වත් මේකේ කරලා නැහැ කියලා. මට තේරෙන්නේ මේ දෙපැත්තේ ජනතාව අපි කොහොමද දැනුවත් කරන්න කියලා. ඇත්තටම මට ඔබතුමාලගෙන් ඒක දැනගන්න ඕනේ කොහොමද මේ දෙපැත්තේ ජනතාව දැනුවත් කරන්නේ? කොහොමද දෙයනේ මෙච්චර ප්‍රමාණයක් මේකට දාන්නේ? මෙච්චර ප්‍රමාණයක් තමන්ගේ ළමයින්ම නැති කරගන්නේ කොහොමද? එහෙනම් මේකට තමයි අපි මෙව කරන්න ඕනේ. මේක තමයි හිත හදන්න ඕනේ. මේක තමයි ඇටිටියුඩ් චේන්ජ් එක. මේකයි අපිට අවශ්‍ය. නැත්තම් මේක දැන් අපි චිරාත් කාලයක් තිස්සේ මේ දේ කරනවා. අපි හැමදාම 10ට සුද්ධ වෙනකොට සුද්ධ කරනවා 12ට වැටෙනවා. හෙට උදේ වෙනකන් තියෙනවා. ආයි 10ට සුද්ධ කරනවා. පුරවත් අපාගතයි ගහකොළ සතුලගේ සැබෑ පෙමයි මේ පෙම නිදහස මතු පරපුරටයි දෙපා සතුනි අවි තබා හැරෙව් වන්දිය ඇලිතුරු මල් සලු පිළි සොබා දහම් මව හැටද පෙනේ